හැම දෙයක්ම කනින් ඇහුවත් හැම දෙයක්ම ඇහෙන් දැක්කත් දකින අහන ඔක්කොම දේවල් අත්හරින්ට හෝ ගන්ට බුද්ධිමත් කෙනා ලෑස්තිනේ. ඒ නිසා නොබැලිය යුතු දේ ඉදිරියේ එයාට ඇස් තිබුණත් අන්ධෙක් වගේ. නොඇසිය යුතු දේ ඉදිරියේ එයාට කන් තිබුණත් බිහිරෙක් වගේ. නොදැනගත යුතු දේ ඉදිරියේ එයාට නුවණ තිබුණත් මෝඩෙක් වගේ. නොකළ යුතු දේ ඉදිරියේ එයා බලවතෙක් වුණත් දුර්වලයෙක් වගේ. අයහපත පිණිස පවතින දේ ඉදිරියේ එයා ඉන්නේ ඇඳක දාපු මලකඳක් වගේ. මේ උතුම් අර්ථය වදාළේ මහා කච්චායන රහතන් වහන්සේ.